नायकතුමනි නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡා කරන ලද නාම්පුවරු කිහිපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගරු සභාවට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ගරු කතානායකතුමනි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේනිය හා කොක්කඩිචෝල පොලිස් වසම්බල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම සඳහා සවිකර තිබූ නාම්පුවරු කිහිපයක් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කර ඇති බවට වාලච්චේනිය හා කොක්කඩිචෝලේ පොලිස් ස්ථානවලට පැමිණි ලැබිලා තියෙනවා. වාලච්චේනිය පොලිස් වසමේ දේවිමලේ පුරා විද්‍යා ස්ථානට යන මාර්ගය හඳුනා ගැනීම සඳහා තික්කිටි වෙට්ටි හන්දිය පල්ලච්චේන කොඩුක්කච්චේන සාරාවලි යන ස්ථානවල පුරාවිද්‍යා සලකුණු සහිත නාමපුවරු 6ක් 25 11 22 වෙනි දින ගලවා ඉවත් කර ඇති බවට කිරාන් පුරාවිද්‍යා කාර්යාලයේ සංවර්ධනධාරී ලෙස රාජකාරී කරන ලබන සිවලෝග කණන් සිලෝජනී යන අය විසින් 25 11 23 වෙනි දින වාලච්චේනිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරලා තියෙනවා. මෙම නාම්පුවරු වාලච්චේනිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුදාකරන් උප ලේකම් පද්ම නීදන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද සිවරාස සහ සෙල්ව නගර පුලිප්කල් කිරාන් ලිපිනේ පදිංචි සුන්දරලිංගම් යනා විසින් ගලවා ඇති බවට පොලිසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ අනුව මෙම සිද්ධියට අදාළ 25 11 24 වෙනි දින වාලච්චේනිය ගරු අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශනය කර සැකකරුවන් සහ අදාළ දේපල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ වෙනකොට පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරී වාලච්චේනිය මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. කොක්කඩිචෝලේ පොලිස් වසමේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගත් සාන්තාමලේ කෝවිලට පිවිසෙන මාර්ගයේ දැක්වෙන 40 වත්ත හන්දිය හා සාන්තාමලේ කෝවිලට හැරෙන හන්දියේ සවිකර තිබූ නාමපුවරු දෙකක් 25 11 20 වෙනි දින කිසියම් පිරිසක් විසින් ඉවත් කර ඇති බවට පට්ටිපොළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන සුන්දරම් චන්ද්‍රකාන්තන් මහතා විසින් 25 11 23 වෙනි දින කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් 25 11 24 දින එනම් අද දින මඩකලපුව ගරු අධිකරණයට කරුණු වාර්තා කර මෙම නාම්පුවරු ගලවන ලද පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී කලවන්ත කුඩික මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පතිවරයා මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ගරු කතානායකතුමනි නීතිය රටේ කාටත් පොදුයි. සමහර අය හිතාගෙන ඉන්නවා තම තමන්ට ප්‍රාන්ත රාජ්‍ය තියෙනවා කියලා. එහෙම කටයුතු කරන්න කිසිදු හැකියාවක් නැහැ. උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත් නීතිය කාටත් පොදුයි. ඒ හින්දා මේ වගේ ක්‍රියාමාර්ග ගන්න දෙන්න ඉඩකඩ තියන්න හැකියාවක් නැහැ. මොකද පුරාවිද්‍යා ස්ථාන සලකුණු කරන නාමපුවරු දීර්ඝ කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යනවා. මේක රජයේ නීතිය. රජයට ඒ අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නාමපුවරක් භාවිත කිරීමට හැකියාව තියෙනවා. ඒවා ගලවා ඉවත් කිරීමෙන් යම් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කර ගැනීම සඳහා යම් පිරිස උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ හින්දා ජාතිවාදයට මේ සභාවට නිරන්තරයෙන් අපි ප්‍රකාශ කරන පරිදි ජාතිවාදයට කිසිදු දෙයකටත් නැහැ. නීතිය හැමෝටම පොදුයි. උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත්. ඒ හින්දා අපි අද උදෑසන අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කරනවා. අවශ්‍යයි අත්අඩංගුවට අධිකරණ තීන්දුව අනුව ඒ භාණ්ඩ සහ අවශ්‍ය වේකට වගේ යුතු පුද්ගලයන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් පොලිසියට ලබා දීලා තියෙනවා. බොහොමත් ස්තුතියි.